ඔන්න ළමයි මං අදත් වෙනද වගේම හැදුවා රස කැවිල්ලක්. මේක ළමයි අපි පිටි දිය කරලා ළමයි තෝසේ හදන්න වගේ හදාගෙන මුකුත් දාන්නේ නැහැ. කිරි පිටි මේස හැඳි දෙකක් දාලා තමයි අපි මේක හදාගන්නේ තෝසේ වගේ. කිරි පිටි මේස හැඳි දෙකයි ලුණු මේස හැඳයි පිටි කෝප්පයයි දාලා දිය කරගෙන තෝසේ වගේ හදාගෙන එක පැත්තක් තමයි අපි පුච්ච ගන්නේ. එක පැත්තක් පුච්චගෙන අපි බාගෙන ඉවර වෙලා අපි ඒකට දාගන්නවා ඇතුළට අපිට කැමති දේක් දාගන්න පුළුවන් චොකලට් තව එක විදිහට හදලා දාගන්න පුළුවන් අපිට කුකුල් මස් වගේ දෙයක් දාගන්න ඕන නම් දාගන්න පුළුවන් මාළු පාවිච්චි කරන්න පුළුවන් ටූන පාවිච්චි කරන්න පුළුවන් එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට එහෙම උවමනා දෙයක් දාගන්න පුළුවන් තමන් කැමති විදිහට දැන් මම මේක අද හදලා තියෙන්නේ පැණි රස විදිහට මම මේක ඇතුළට දාලා තියෙන්නේ චොකලට් මම දැන් ඒකට දානවා නෙස්ටලා ළමයි මෙන්න මේකෙන් මම දානවා මේකෙන් මම නෙස්ටලා දාලා හොඳට මේ පොඩ්ඩක් පැන් රස එන්න වගේ දාගන්නවා දාගෙන ඉවර වෙලා හොඳට මේක කලවම් කරගන්න ඕන හොඳට අපි කලවම් කරගෙන අපි මේ වගේ භාජනයක් අරගෙන අපි මේ භාජනයට එකින් එකට අපි මේ ටික අහුර ගන්නවා